ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ගොඩක් දවසකින් තමයි වීඩියෝ එකක් අරන් එන්නේ. ටිකක් අසනීප වෙලා හිටියා උගුරේ අමාරුවක් හැදිලා කතා කරගන්න බැරුව. අද මම ඔයාලව එක්කන් යන්නේ ටිකක් විශේෂ තැනකට. මම මෙතනට ගියේ අවුරුදු කාලේ. එදා මට හිතුණා මේ තැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. මේ තමයි ජයකිරණ ෂෝරූම් එක පිළියන්දල. ඔයාලගේ ගෙදරට අවශ්‍ය ගොඩක් දේවල් ටිකක් අඩු මුදලකට සාධාරණ මුදලකට මෙතනින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක කරන්න ගියේ මගේ අලුත් යාළුවෝ තුන්දෙනාත් එක්ක. ඉතින් මේ වීඩියෝ කරන එක්කෙනා නම් යාළුවෙක් වෙන්න කලින් අපි නෑදෑයෝ. ඉතින් අනිත් එක්කෙනා නම් මේ පින්ක් කලර් වගේ අඳන් ඉන්න එක්කෙනා නම් ඉස්කෝලේ යන කාලේ ඉඳන් දැකලා තියෙනවා, දන්නවා. හැබැයි කතා බහ කරලා නැහැ සෝබනේ ඇති කියලා හිතලා. ඇත්තටම සෝබනේ නෑ. මේ ඉන්නේ අලුතෙන්ම හම්බුනේ යාළුවා. හරි, දැන් මං කියන්නම් මේ ෂෝරූම් එකේ තියෙන බඩු වල විස්තර. ඔයාලා මුලින්ම දැක්කේ මල්. එතකොට මල් සාමාන්‍යයෙන් රුපියල් 300 400 ඉඳන් එක එක මල් වර්ග ප්ලාස්ටික් මල් වර්ග මෙතන තියෙනවා. හරි, දැන් මම ඔයාලට කියන්නම් මොනවද මෙතන තියෙන්නේ කියලා. මුලින්ම ඔයාලා දැක්කේ ප්ලාස්ටික් මල්. එතකොට රුපියල් 300 400 සහ 1000න් එහා පැත්තටත් එක එක ලස්සන මල් පෝච්චි මෙතනින් මිලදී ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නුවේ ඒ තියලා තියෙන රැක් එකේ ඉස්සරහම තියෙන දෙක තුනේ ප්‍රයිසස් විතරයි. මොකද ඇතුලේ ඒවා ඔක්කොම ඇද පෙන්වන්න එහෙම බෑ. තනි ලස්සන වීදුරු කෝප්ප තියෙනවා. ඒ වගේම වීදුරු කෝප්ප අර සෙට් එක ඒකත් මෙතන තියෙනවා. සහ තනි කෝප්ප විදිහනොත් මිලදී ගන්න පුළුවන්. එතකොට ලස්සන මල් පෝච්චි තියෙනවා. මේ පෙන්නන්නේ උණු වතුර බෝතල්. මේක කුකර් එකක්ද? ඇරලා පෙන්නන්න. මේකේ මේ උඩ ස්ටීම් එකක් තියෙනවා. මට හදිස්සියට ට්‍රිප් එකක් වගේ යන්න තියාගන්න නම් හැබැයි චූටි වටකට මට ඒක ආසිතුනේ. මේ තියෙන්නේ කුස්සියට ඕනි ඇල්මීනියම් බඩු. ඇත්තටම සෑහෙන බඩු කන්දක් තියෙනවා. ඔයාලා ඇවිල්ලාම බලන්න ඕනි තැනක්. දන්නව නේද මේ මොනවාද කියලා? කාමරයේ ගේ සුවඳ කරන්න පත්තු කරන ඉටිපන්දම්. ඉතින් ඒවත් එක එක ප්‍රයිසස් වලට ලස්සන ඩිසයින් වලින් තියෙනවා. ඉතින් මෙතන තියෙන හැම අයිටම් එකකම ප්‍රයිස් එක ඔයාලට පෙන්නන්න කියන්න මට අමාරුයි. මොකද ගොඩාක් බඩු තියෙනවනේ. ඉතින් ඒක පැට්‍රිකල් නැහැ. හැබැයි මම ඔයාලට අදහසක් ගන්න ටික ටික ප්‍රයිසස් ඔයගලන්ට කියන්නම්. මේ තියෙන්නේ පොඩි අයගේ hair bands, hair clips තියෙනවා. ඔයාලට ඈතට පේනවා ඇති සෑහෙන ඉඩ ප්‍රමාණයක් මේ hair bands, hair clips වලට වෙන් කරලා තියෙනවා. තෝරන්න ඕනේ මොකද එක එක ප්‍රයිසස් වලට මෙතන hair bands, hair clips තියෙනවා. අනිත් එක තමයි ඔයාලට ලොකු අයගේ hair clips, hair bands, එතකොට සාරි කටු, earrings මේ හැම දෙයක්වත් මෙතනින් ගන්න පුළුවන්. මේ බලන්න හැට්ස් ගොඩාක් තිබ්බා. හරිම ලස්සනයි. මේවා එක ගොඩේ ගහලා තිබ්බට මේ වගේ ප්‍රයිසස් එකින් එකට වෙනස්. ඉතින් මම ඔයාලට ලස්සන හැට් එකක් පෙන්නන්නම්. ඒක රුපියල් 460යි උනේ. ඒකේ
ටැග් එකත් මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ මටත් ෂුවර් නෑ ඇත්තට මේක ඒ ගානද කියලා. ඒ වගේම මෙතන තව ඒරියා එකක් තියෙනවා පුංචි බබාලට ඕනි කරන දේවල්. එයාලගේ රෙදි දාන බෑග්, මදුරු දැල්, එතකොට කිරි බෝතල්, පිගං, සෙල්ලම් බඩු, එතකොට ඒ කියන්නේ එයාලට අවශ්‍ය හැම දෙයක්ම මෙතන එක එක ප්‍රයිසස් වලට සෑහෙන බඩු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම gift දෙනවා නම් gift pack වෙන වෙනම එක එක ප්‍රයිසස් වලින් බඩු අඩු වැඩි කරලා මෙතන වෙනම gift pack හදලා තියෙනවා. ඔයාලට ඒවත් ගන්න පුළුවන්. ඔයාලා දැක්ක නේද චූටි බබාලට ඕනි කරන හැම දෙයක්ම එතන තියෙනවා. ඒ වගේම තමයි බේබි ටවල්, නැප්කින් ඒවත් හොඳ රෙදි මේවා. ඒ කියන්නේ බබාලට සනීප රෙදි. ඉතින් ඒවත් මෙතන හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම මම ඊගාවට පෙන්වන්නේ ඔයාලට පර්ස්. ඉතින් ඒවත් එක එක ප්‍රයිසස් වලට සෑහෙන ලොකු ප්‍රමාණයක් තියෙනවා. 600 700 ඒ වගේ ගණන් වල ඉඳලා. අනිත් එක තමයි මේ තියෙන බෑග් තියලා තියෙන තැන. හරිම කියුට් බෑග් දෙක තුනක් හම්බුණා. හැබැයි මේ අනේ මට ප්‍රයිස් එක බලා ගන්න බැරි වුණා ඇත්තටම කීයද කියලා. සාමාන්‍යයෙන් ලොකු CR පොතක් දාන්න පුළුවන්. ස්කූල් බෑග්, හෑම් බෑග් මේ හැමදේම මෙතන තියෙනවා. හෑම් බෑග් හොඳ ලෙදර් එකෙන් හදපු හෑම් බෑග්ස් උත් මෙතන තිබ්බා. ෆෝන් එක දාන්න, පර්ස් එක දාන්න හොඳ ඉඩක් තියෙනවා. අපිට වෙඩින් එකටත් මේක අරන් යන්න පුළුවන්. හරිම සිංගල්. ඒකට අපිට කලර්ස් ඕන නම් මෙහෙම සුදු පාට තියෙනවා. ඒක නම් අපිට කැපයි. ඒක තමයි පින්ක් කලර් වුණා. ඉතින් ඔයත් එක්ක අම්මම දානවා ටික. මේ තියෙන්නේ කේක් හදන්න ගන්න ට්‍රේස්, නොසල්, එතකොට කේක් ඩෙකරේෂන් කරන්න ඕනි හැම දෙයක්ම මෙතන තියෙනවා. කටර්ස් වර්ග, පාටි ඩෙකරේෂන් වලට අවදේමත් ඔයාලට මෙතනින් මිලදී ගන්න පුළුවන්. ඒවත් එක එක ප්‍රයිසස් වලට මෙතන තියෙනවා. දැන් අපි යන්නේ ප්ලාස්ටික් බඩු තියෙන පැත්තට. මෙතන පුටු, එතකොට පුංචි අයගේ පුටු, එතකොට කබඩ්, බේසන් හැම දෙයක්මත් මෙතන තියෙනවා. එතකොට මට ඔයාලට මේ වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවකට තියෙන්නේ මෙතන වෙනම තියෙනවා හાર્ඩ්වෙයාර් අයිටම්ස්, පවර් ටූල්ස් වර්ග. ඒ ටික නම් මට කවර් කරගන්න බැරි වුණා. ඒවත් මෙතන එක එක බ්‍රෑන්ඩ් වලින් ටූල්ස් වර්ග, පවර් ටූල්ස් වර්ග සෑහෙන ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඒවත් ඔයාලට මෙතනින් මිලදී ගන්න පුළුවන්. කොස්ස මිට නැතුව තියෙනවා රුපියල් 140 ඉඳන්
සෑහෙන ප්‍රමාණයක් තියෙන ඒවත් එක බ්‍රෑන්ඩ් වලින් සහ එක ප්‍රයිස් වලට මේ එකින් එකට මේවා හැම එකක්ම මිල ගණන් වෙනස්. ඒ වගේම තමයි හිස් බෝතල් ඔයගලන්ට සෝස් ගෙදර හදන කෙනෙක් නම් සෝස් වර්ග දාලා තියන්න පුළුවන්. ලස්සන ප්ලාස්ටික් බෝතල් මෙතන තියෙනවා. ඊගවට මං ඔයාලට පෙන්නන්නේ කාපට්. ඇත්තටම රුපියල් 150 200 ඉඳන් අර නෝමල් රෙදි කාපට් එක තිබ්බා. ඒ වගේම මේ වගේ ලස්සන ඒවා තිබ්බා. රුපියල් 400ට 400 ඉඳන් ටිකක් ඉහළ රේන්ජ් එකකට එක ලස්සන කාපට් ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. මේ බලන්න මෙන්න මේක තමයි මගේ හිත ගියේ 690යි. කාමරේ ඇඳ ගාවට දාන්න හරිම ලස්සනයි. හොඳට මහලක් තිබ්බා. මම ඒක හොඳට බැලුවා. මොකද මටත් එකක් ගන්න. හැංගර්ස් තියෙනවා. මේන් එකක් රුපියල් 40යි. ඒ කියන්නේ ඒකේ මේ ක්වොලිටි එකත් එක්ක ප්‍රයිසස් වෙනස් වෙනවා. මේ කම්බි වගේ තියෙන ඒවා නම් රුපියල් 20ද කොහෙද මට මතක විදිහට. ඒ වගේම තමයි පොඩි අයගේ වතුර බෝතල් සෑහෙන ලොකු ප්‍රමාණයක් තිබ්බා. මේ ඔයාලට පේනවා ඇති. ඇත්තටම මේ මට මේ ප්‍රයිස් එකක් බලන්නවත් මේ හිත දුන්නේ නැහැ. මොකද ඒ තරමටම වතුර බෝතල් හොඳ ප්ලාස්ටික් එකේ ඉඳන් හැබැයි ක්වොලිටි නැති ප්ලාස්ටික් එකත් මෙතන තියෙනවා. ඒ වගේම තමයි කප් වතුර කෝප්ප ඒවත් රුපියල් 20 ඉඳන් ප්ලාස්ටික් කෝප්ප තියෙනවා. හොඳ ක්වොලිටි කෝප්පත් මෙතන තියෙනවා. ඒ වගේම තමයි පුංචි අයගේ කෑම් පෙට්ටි, ලොකු අයගේ කෑම් පෙට්ටි ඒවත් එක ප්‍රයිසස් වලට මෙතන තියෙනවා. ඒවත් ක්වොලිටි එක අනුව ප්‍රයිසස් දාලා තියෙනවා යාලා. ක්වොලිටි අඩු ඒවත් තියෙනවා. ගොඩාක් හොඳ ක්වොලිටි එකේ කෑම් පෙට්ටි, වතුර බෝතලුත්, කෝප්ප, ප්ලාස්ටික් කෝප්ප ඒවත් ඔයාලා ගන්න විදිය අනුව තෝරගන්න පුළුවන්. ඔයාලගේ ඕනම අවස්ථාවකට ගිෆ්ට් එකක් දෙන්න තියෙනවා නම් ඒ කියන්නේ ක්වොලිටි බඩු එකේ ඉඳලා ක්වොලිටි අඩු බඩු වෙනකම්ම ඕනම රේන්ජ් එකක බඩු මෙතන තියෙනවා. ඉතින් හොඳට තෝරලා බලලා කැමති විදිහකට කාට හරි ගිෆ්ට් කරන්න, ඔයාලගේ අතේ ඇති මුදලට ගිෆ්ට් කරන්න, ගිෆ්ට් එකක් තෝරගන්න තියෙන හොඳම තැනක් තමයි මෙතන. මම මෙහෙම කිව්වට වැඩක් නැහැ. ඒක ඔයාලා එක දවසක් ඇවිල්ලා චුට්ටක් ඇවිදලා කරලා බලන්න ඕනි. ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕනි මේක මේ සල්ලි දෙයිලා කරන වීඩියෝ එකක් නෙවෙයි. මම මෙතන ඉන්න කවුරුත් අඳුරන්නෙත් නැහැ. මම මේ මෙතෙන්ට එක දවසක් ගියපු නිසා මං අවුරුදු කාලේ ගොඩාක් බඩු ගත්තා මෙතනින්. ඒක හින්දා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට අරන් එන්න හිතුවේ. 3-5 මිරිස් දාන ප්ලාස්ටික් බෝතල් තමයි මේ තියෙන්නේ. සෑහෙන එක ක්වොලිටි එකෙන් බෝතල් තියෙනවා. ඔයාලට ඈතට පේනවා ඇති. ඒ වගේම මට අන්තිමටම හම්බුණා මේ තැන. මෙතන මේ ලස්සන ප්ලේට් වගේක් තිබ්බා. නිකන් ලී වගේ ප්ලේට් එකක්. හැබැයි ඒක ප්ලාස්ටික්. රෙඩ් කලර් රතු පාටින්, කළු පාටින් එක ඩිසයින් වලින් ලස්සන ප්ලේට් වගේක් තිබ්බා. ඒක ඇත්තටම මට හිත ගියා ඒ ටිකට නම් මේ ලොකු ගානකුත් නැහැ. මේ මම ඔයාලට මේ ප්‍රයිසස් දාලා ඇති මේ වීඩියෝ එකේ. මේ වීඩියෝ එක බලලා කවුරු හරි එනවා නම් Google එකේ ජයකිරණ showroom පිළියන්දල කියලා ගහන්න. එතකොට Google එකේ contact details, address එක හැමදේම තියෙනවා. ඔයාලගේ පහසුවට මගේ වීඩියෝ එකේ description box එකෙත් details දාලා තියන්නම්. ඇත්තටම මම මේ ෂෝරූම් එකේ තියෙන බඩු වලින් ටිකයි මේ තියෙන්නේ. මොකද ඒ තරමටම සෑහෙන බඩු කන්දක් තියෙනවා.
මට කවර් කරගන්නත් අමාරුයි. ඒ තරමට බඩු තියෙනවා. ඒක නිසා ඔයාලා නිවාඩු පාඩුවේ වෙලාව අරගෙන අතේ සල්ලිත් තියාගෙන හිමීට ඇවිල්ලා යන්න ඕනි ගමනක් මේක. ඔයාලටම තේරෙයි අඩු සෑහෙන අඩුවට මෙතන බඩු තියෙනවා කියලා. ඉතින් මට සාමාන්‍යයෙන් පෙන්වුවේ මං හරිම බඩු ඔයාලට ඕනිමයි කියලා මට මගේ හිතට දැනෙන බඩු ටිකක් විතරයි මම මෙතනින් ඔයාලට පෙන්වුවේ. ඒ වගේම කියන්න ඕනේ ඕගොල්ලෝ මේ පොඩි අය ඉන්නවා නම් බඩු දැක්කහම ඉල්ලලා අඬන බබාලා ඉන්නවා නම් එක්කන් එන්න එපා. මොකද සෑහෙන සෙල්ලම් බඩු කන්දක් මෙතන තියෙනවා. මම ඒකෙත් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඔයාලට පෙන්නන්නම්. ගොඩාක් සෙල්ලම් බඩු තියෙනවා. අඬන බබාලා ඉන්නවා නම් ඔන්න මතක ඇතුව ගෙදර තියලා එන්න. ඉතින් මේ වීඩියෝ ක්ලිප්ස් ටික ලස්සනට ගන්න මාත් එක්ක ආපු යාළුවෝ තුන්දෙනා මට ගොඩාක් හෙල්ප් කරා. thank you ඔයාලා තුන්දෙනාටම. මෙන්න මේක බලන්න. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. water dispenser එකක් 5 liters 9.5 liters trip යනකොට හැම අරන් යන්න හරිම වටින එකක්. අන්තිමටම මට හම්බුණා මගේ නෑදෑ යාළුවා ඉන්න පොඩි වීඩියෝ කෑල්ලක්. බොහොම අමාරුවෙන් මේ ලාවට පේන එයා තමයි. ඉතින් මම ඔයාලට කිව්වනේ ටොයිස් තියෙනවා කියලා. මේ තියෙන්නේ ඒ ටොයිස් රැක් එක. ලොකු රැක් එකක් තියෙනවා. රුපියල් 40ට 50ට චූටි කාස් එහෙම තියෙනවා. ඉතින් මේ මම ඒකයි කිව්වේ අඬන පොඩි අය ඉන්නවා නම් අම්මෝ එක්කන් එන්න නම් එපා මෙතනින් ගෙනියන්න බැරි වෙයි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඒකයි මං විශේෂයෙන් පරක්කු වෙලා හරි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒක මට ගොඩක් වටිනවා ඔයාලා දෙන සපෝට් එක. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්න සතුටින් පරිස්සමෙන් ඉන්න.